වනවියනට ඉහලින් වලාකුළු අතර සැඟවුණු කාලයටත් අමතක වූ අභිරහස් අහස් පර්වතයක් විරාජමාන වෙයි. උපතින්ම සුළඟට දායාද වූ කුමරිය මිහිතලයේ ජීවය රකින මේ අහස් උයන සුරකීමට දිවුරා සිටියාය. සතුටින් හා සාමයෙන් අලංකාර කුමරිය මේ අහස් රාජධානියේ වාසය ගල්සිංහ ద్వාරය පාමුල බොහෝ කලකට පෙර අමතක වූ සතුරෙකු වෙනතුරු පුරාණ මුරකරුවෙක් මග බලා සිටියේය. අහස් පර්වතයේ සැඟවුණු වලයට ගිජු වූ අඳුරු බලවේගයක් වලාකුළු අතරින් ඉහළට මතුවිය. පුරාණ බලවේගයන් එකිනෙක ගැටෙද්දී මුළු අහස් තලයම ගිගුම් දෙන්නට විය. ලොවක් බේරාගනු පිණිස කුමරිය සිය නිදහස සුළඟට පූජා කළාය. අහස් පර්වතයේ සුරකුණද කුමරිය සදාකාලිකවම සුළඟ හා එක් වූවා. අදටත් වනවියන වටා සුළඟ හමා යද්දී ඇයගේ ආත්මය මේ මව්බිම දෙස බලා සිටිනු ඔබට දැනෙනු ඇත.